සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම අද කතා කරන්න යන්නේ සතියක් විතර පරණ මාතෘකාවක්. මේ මාතෘකාව ඒ කියන්නේ ඇමරිකා රජය මගින් ලෝකයේ අනිත් රටවල් වලට තමන් ආනයනය කරන භාණ්ඩ වලට පනවන බදු මුදල ගැන. විශේෂයෙන් මේක ලංකාව තුළ විශාල වශයෙන් කතා බහට ලක් වුණා. විශේෂයෙන් මුල් දවස් දෙක තුන තුල ඇමරිකාව විසින් ලංකාවට විශාල වශයෙන් බදු බරපත පනවලා තියෙනවා. ඒ මගින් ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටෙනවා. මේක ලංකාවට විතරක් වෙච්ච දෙයක් විදිහට තමයි මුල් කාලේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල YouTube channel වල ප්‍රචාරය වුණේ. උඟක් දුරට දත්ත විශ්ලේෂණයකින් තොරව. අපි දන්නවා මේක ලංකාවට විතරක් වෙච්ච වැඩක් නෙවෙයි. මේ සියලුම මේ ඇමරිකාවට භාණ්ඩ ආනයනය කරන සියලුම රටවල් වලට ඒකාකාර විදියට එකම පදනමක් මත බදු පනවපු අවස්ථාවක්. ඉතින් මම මේ නිවුස් එක පරණ වුණත් මට අවශ්‍ය වුණේ මෙන්න මේ නිවුස් එක පදනම් කරගෙන මෙන්න මේ බදු පිළිබඳව යම් කිසි දැනුමක් අපේ ශ්‍රී ලංකේ ජනතාවට ලබා දෙන්න. ඉතින් ඒ මත තමයි මම මේ වීඩියෝ කරන්නේ. මම දන්නවා දැන් මේ සතිය අග වෙනකොට ඊයේ වගේ වෙනකොට හුඟක් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය තුල පත්තරවල ආර්ථික විද්‍යාඥයන් විසින් මේක පහදලා තිබුණා ටිකක් ගැඹුරු විදියට. මගේ බලාපොරොත්තු අපි සාමාන්‍ය ජනතාව දිනදා YouTube එක පරිහරණය කරන ජනතාවට සරල දැනුමක් ලබා දෙන්න. මොකද මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් අපි හැම දෙයකම වෛද්‍ය විද්‍යාවේද අනිත් සියලුම දේවම විද්‍යාවේද පරිසරයේද අපි සියලුම ජනතාවට සාමාන්‍ය දැනුමක් ලබා ගන්න ඕන. දැනුමක් තියෙන්න ඕන. එතකොට තමයි ජීවිතය අපිට ඉස්සරහට ගෙනියන්න ලේසි. ඉතින් මම මේ කතා කරන්න යන්නේ මේක ලංකාවට සුවිශේෂ වෙච්ච දෙයක්ද? ලංකාවේ පනවපු මේ බදු වලින් ලොකු අර්බුදයක් ඇති වෙනවද? එහෙම නැත්නම් මේ අර්බුදයක් තියෙනවා නම් ගැලවෙන්නේ කොහොමද? ඒකෙන් අපිට වාසිද අවාසිද කියන කාරණේ සරලව කතා කරන්න. එතකොට ඇයි මේ ශනිකව වෙනස් වුනේ කියන මතයත් අපි පොඩ්ඩක් කතා කරමු. මම දැන් මේ මුලින්ම මම මෙහිදී භාවිතා කරන්නේ 2024 වර්ෂයේ සංඛ්‍යා දත්ත. ඒ වසරේ සංඛ්‍යා දත්ත තමයි භාවිතා කරන්නේ. මම මුලින්ම ගන්නම් ලංකාවේ කොහොමද මේ දේ 2024 පැවතුනේ කියලා. ඔයාලට පේනවලන් ඔයාලගේ වම් පැත්තේ තියෙන වගුවේ ඒකේ තියෙනවා ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට එන ලද භාණ්ඩවල වටිනාකම 2024 ඇමරිකානු ඩොලර් බිලියන 2.9යි. හැබැයි ඇමරිකා මොකද මම මේක ඉස්සරහට වැදගත් වෙන නිසා මම එහෙම කියන්නේ. හැබැයි කියන වචනේ පාවිච්චි කරේ. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 0.368යි. අපි කියන 0.4යි කියලා. එතකොට මේක ආසන්න වශයෙන් ගත්තොත් අපි ඇමරිකාවට යවලා තියෙනවා 8 ගුණයක භාණ්ඩ ප්‍රමාණය 8 ගුණයක් වටිනාකම භාණ්ඩ ප්‍රමාණයක් 2024 අපි ගෙන්නනට වඩා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට අමතරව අපි බැලුවොත් 2024 රටවල් දෙක අතර බදු පනවලා තියෙන්නේ කොහොමද කියලා. බදු අය කරලා තියෙන්නේ කොහොමද කියලා. ලංකාවෙන් ඇමරිකාවේ භාණ්ඩ මත පනවපු බද්ද. ඒ කියන්නේ ලංකාවට ඇමරිකාවෙන් භාණ්ඩ ගෙන්වන විට පනවපු බද්ද 2024 වසරේ 88%ක්. ඇමරිකාවෙන් කියන්නේ ලංකාවේ භාණ්ඩ යවනකොට ඇමරිකාව පනවපු බද්ද 2024 10යි. 10.1 අපි 10 කියමු. මෙතන බැලුවත් 9 ගුණයක විශාලත්වයක්. ආසන්න වශයෙන් අපේ බද්ද අපි පනවන බද්ද ඇමරිකාව අපේ භාණ්ඩ මත පනවන බද්දට වඩා 9 ගුණයක් විතර වැඩි. එතකොට මෙන්න මේ කාරණාදයක් අපි තියාගමු. මේක අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සෑම විශේෂයෙන් ආසියාතික රටවල් තුළ මෙන්න මේ වගේ බදු විෂමතාවයක් තමයි තිබිලා තියෙන්නේ. අපි ගත්තොත් අපි මම උදාහරණයක් විදිහට ගන්න මේ රටවල් කීපයක්. මයිගාව සීලමු දත්ත තියෙනවා. නමුත් මම ගන්නම් ශ්‍රී ලංකාව, වියට්නාමයේ, බංග්ලාදේශයන්, තායිලන්තයේ පො සංසන්දන සඳහා. මොකද මේක තමයි අපි හා සමාන විශේෂයෙන් ඇඟුරුම් කර්මාන්තය කෙරෙහි බලපාන රටවල්. මොකද අපේ මේ ඩොලර් බිලියන 2.9
බිලියන 2කටත් වඩා ආදායම ලැබලා තියෙන්නේ වටිනාකම තියෙන්නේ ඇඟලුම් කර්මාන්තේ. ඒත් අපේ ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය තුළ ප්‍රධාන ආදායම මාර්ගය ඇඟලුම් කර්මාන්තය. ඒ තුළ තමයි වැඩිම රැකියා ප්‍රමාණයක් තියෙන්නේ. ඒකට බලපාන්නේ ඒක. ඒත් මේ 2.9න් 2කටත් වඩා ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තය. ඒකත් අපේ මතක තියාගන්න. ඒතර මෙන්න මේ වියට්නාමයේ බංග්ලාදේශ තායිලන්තය ගත්තොත් ඇඟලුම් කර්මාන්තය විතරක් නෙවෙයි වැඩි වශයෙන් ඇඟලුම් කර්මාන්තය. නමුත් විශේෂයෙන් තායිලන්තය වගේ අනිත් තාක්ෂණික දේවලුත් ඇමරිකාවට යවනවා. ඒතර මේ මතත් බද්ද පැට වෙනවා. හරි. ඒතකොට බදු අය වෙනවා. ඒතර අපි බලමු කොහොමද මේක දැන් මේ බදු අය කිරීම කරලා තියෙන්නේ. මේ රටවල් හතර අරගෙන මෙහා සමානම තමයි අනිත් සීලුම රටවල් වලට. ඒතර මේ බදු පැනවීම අපි බැලුවොත් අපි 2024 ගත්තොත් ඇමරිකාවේ භාණ්ඩ මත එම රටවල් පැනෝ ආයනික බදු ප්‍රමාණය 2024 වසරේ මේ විදිහට ගත්තොත් ලංකාව 88%යි. ඒ කියන්නේ අපි ඇමරිකාවෙන් ගෙන් ලද භාණ්ඩ මත 88%ක බදු ප්‍රමාණය අය කරලා තියෙනවා. වියට්නාමයේ 90%යි. බංග්ලාදේශයේ 74%යි. තායිලන්තයේ 72%. මේ වගේ මෙක්සිකෝ ගත්තොත් 10%යි 12%යි ඒ වගේ තියෙනවා. එතකොට හැබැයි ඇමරිකාව කරලා තියෙන්නේ ඊට විශාල අඩු වශයෙන් මේක ගිය අවුරුද්ද නෙවෙයි ඊට කලිනුත් එහෙමයි මම කියන්නේ ඇයි කියලා ශ්‍රී ලංකාව මත 10%යි බලන්න වියට්නාමයේ මත 3.8යි ඉතාලම අඩු බදු ප්‍රමාණයක් අය කරලා තියෙන්නේ බංග්ලාදේශයේ 15%යි තායිලන්තයේ 1.6යි ඉතාලම අඩු ප්‍රමාණයක් තමයි මේ රටවලට බදු පනවල තියෙන්නේ මීට පෙර එතකොට මේ වසරේ ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් එතන ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් මොකද්ද කරලා තියෙන්නේ? එයාගේ ප්‍රතිපත්තිය යනවා. එයා මෙන්න මේ සෑම රටකම මෙන්න මේ වෙනස අඩු කරන්න උත්සාහයක් කරන් තියෙනවා. ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් ඒක කියනවා. මම 88%ම පැනවන්නේ නැහැ. මම මේකෙන් භාගයයි ගත්තේ. ඒතර මේ සෑම රටකටම ඒකාකාරවම එක විදිහටමයි මේක පනවලා තියෙන්නේ. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් 44. අපි 88න් දැන් අපි 88ක බදු පනවල තියෙනවා ඇමරිකාව කරලා තියෙන වල 88ක් පනවපු නිසා අපි 44ක් පනවන්නම් කියලා. හරියට අඩක් කරන් තියෙන්නේ. වියට්නාමයේ 90 45යි. බංග්ලාදේශයේ 74න් 37යි. තායිලන්තයේ 72න් 36යි. ඒතර මෙන්න මේක තමයි හරි අඩක්. අපි වෙනත් මෙක්සිකෝ වගේ ගත්තොත් ඒක 10ක්ද 15ක්ද තියෙන අඩු ගාණක්. ඒතර ඒකෙන් භාගයක්. අන්න එහෙම තමයි මේක ඇති කළේ. මේක රට දුප්පත්ද රට ඇමරිකාවට හිතවත්ද එහෙම නැත්නම් රට සමාජවාදීද ධනවාදීද සමහර අය කියන විදිහට එහෙම නෙවෙයි. මේක ඒකාකාර විදිහට යුනිෆෝම් විදිහට ඒ තමන්ගේ හිතවත් රටවල්ද යුරෝපා රටවල්ද එහෙම දෙයක් නෑ. එක විදිහටම තමයි කරලා තියෙන්නේ. තමන් මත පන ඕපු බද්දෙන් භාගයක් තමයි අරන් තියෙන්නේ. ඒතර ඒ දෙක එකතු කරාම තමයි දැන් අපේ කලින් කොහොමද 10ක් තිබුණා අලුතෙන් 44ක් තියෙනවා දැන් 54ක් වෙනවා. දැන් වියට්නාමයේ ගන්න බලන්න 44 නෙවෙයි 45ක් වෙලා. මොකද කලින් යාලා කියන්නේ වියට්නාමයේ ඇමරිකන් භාණ්ඩ මත ලොකු බදු ප්‍රමාණයක් අය කරලා තියෙනවා. ඒ නිසා. ඒතර මෙන්න මේ වගේ ආසන්න වශයෙන් 54 49 52 37 ප්‍රමාණයකින් තමයි මේ භාණ්ඩවල බදු අය පිරීම අන්තිමට වෙන්නේ. එතකොට දැන් මම කියන්න ගන්නම් පොඩ්ඩක් ඇයි මෙන්න මේ ඇමරිකාව අනිත් රටවලින් ගෙන්නන භාණ්ඩවලට ඊටාම අඩු බදු ප්‍රමාණයක් අය කරලා තියෙන්නේ තමන්ගේ රටවලින් ගෙන්නන බදු වලට වැඩි ප්‍රමාණයක් ගසද්දි කියලා. අපි දන්නවා 1990 දශකයේ වගේ තමයි මෙන්න මේ ගෝලීයකරණය ඇති වුණේ. ඇමරිකන් කියන්නේ විශේෂයෙන්ම දියුණු රටවල විශේෂයෙන් ඇමරිකාවේ කම්පැනිස් අපි රෙජි වශයෙන් ගත්තොත් CS ඔය වගේ JC Penney වගේ අපි දන්න නම් වලින් ඒක විතරක් නෙවෙයි හුඟක් ඒවායින් කම්පැනිස් මේ පිට රටවල ගිහිල්ලා වෙළඳපොළ අල්ලගන්න ඒවායි කර්මාන්ත ඇති කරලා ගෝලීයකරණය කරන්න තමයි මෙන්න මේ ඇමරිකාව රටවල් මුල පිරුවේ. එතකොට එයාලා කර දේ තමයි තමන්ගේ රටව උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව වියට්නාමයේ බංග්ලාදේශ රටවල් වලට ඒ රටවල ඇඟලුම් කර්මාන්තය ගියා. ඒතර ඒ රටවල නිෂ්පාදනය කරන්නේ තමන්ගේ කම්පැනිස්. තමන්ගේ රටේ කම්පැනිස් තමයි මෙන්න මේ රටවල නිෂ්පාදනය කරන්නේ. ඒතර ඒ වගේකට ගේන බඩු ප්‍රමාණය අඩු කරා මොකද මෙන්න මේ ව්‍යාප්ත කරන්න මේ. ඒ කාලේ 90 දශකයේ දැන් මේ 88 කියන විශාල ප්‍රමාණයක් මේක ඒ කාලෙම ඇමරිකාව ලොකු ගාණක් ගැහුවා නම් මේ කම්පැනි වලට අලාභයි. මේ කම්පැනි වලට රඳාපවතින්න බෑ. ඒතර කම්පැනි ගියේ අඩු ලේබර් අපි කියන අඩු සේවක කුලී අපේ රටවල පඩි අඩුයි. ඒව හොයාගෙන ගියේ.
අපි ලංකාව දක්ෂ වුණේ නැහැ ඒක ගන්න. නමුත් චීනය, වියට්නාම්, බංග්ලාදේශ වගේ විශාල වශයෙන් මේ ඇමරිකන් කම්පැනි එහෙම නැත්නම් බහුජාතික කම්පැනිස් ආකර්ෂණය කරගෙන ඒලගේ තාක්ෂණය ගත්තා. දැන් තායිලන්තය, වියට්නාමව ගත්තොත් දැන් තමන්ගේ කම්පැනිස් තියෙනවා. එතකොට දැන් මම දැක්ක තායිලන්තයේ වල චිප් කම්පැනියක් ළඟට තියෙනවා. මයික්‍රෝ චිප්ස්. ඕකේ. ඒතකොට ඒ වගේ එයාලා තමන්ගේ රටේ මේ අවුරුදු 20 30 තුළ තමන්ගේ රටේ නිෂ්පාදනයක් බිහි කරගත්තා. කියන්නේ තමන්ගේ කම්පැනිස් පටන් ගත්තා. තමන්ගේ කෝටිපතිය නැත්නම් බිලියනපතිය බිහි කරන්න පටන් ගත්තා. එතකොට මේ තුල අන්තිමට උනේ මොකද? දැන් මේ පහුගිය අවුරුද්ද යනකොට ඇමරිකාවේ වෙළඳපොළ තුල ඇමරිකන් භාණ්ඩ ප්‍රමාණය එන්න අඩු වෙන පටන් ගත්තා. කර්මාන්ත වැසෙන්න පටන් ගත්තා. මට මතකයි 96 7 වගේ සමහර සේවකයෝ උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. මම දන්නවා මොකද සමහර උද්ඝෝෂණ කරන්න පටන් ගත්ත මෙන්න මේ අඩු මුදලට අඩු ලේබර් කුලිය වලට නිෂ්පාදන විදම අඩුවෙන් පිට හදලා මේ රටවල් වල භාණ්ඩ හදලා ඒ මිනිස්සුන්ට තුට්ටුවක් දෙයක් ගෙවලා ඇමරිකාවේ ගෙනලා විශාල ප්‍රමාණයට විශාල මුදලට විකුණලා ඇමරිකන් මිනිස්සුත් සූරාගෙන කනවා කියන මතයකට ගියා. මම දන්නවා ඒ කාලේ අපි ඇමරිකන් මැක්ඩොනල්ඩ් එකට ගියත් පොඩි ළමයට දෙන ටෝයි එකට දෙන්නේ ඇමරිකන් ටෝයි එක ඒ නැත්නම් සෙල්ලම් භාණ්ඩේ ඇමරිකන් නිෂ්පාදනය. දැන් චීනි, බංග්ලාදේශ එහෙම නැත්නම් වෙන රටක හදපු එකක්. එතකොට බයිසිකල් කර්මාන්තයේද, පේපර් ඉන්ඩ කඩදාසි කර්මාන්තයේද, ඇඟලුම් කර්මාන්තයේද ඔක්කොම ඇමරිකාවට කඩාගෙන වැටුණා. කඩාගෙන වැටීම තුළ මම හිතන්නේ රැකියාව අඩු වෙලා තියෙනවා, රැකියාව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ කාරණා තමයි බලපාන්නේ. මේ තවදුරටත් ගෝලීයකරණයට ඉඩ දීම තුළ හරියන්නේ නැහැ කියන කාරණේ තමයි ඉන්නේ නැත්තේ. මොකද දැන් ඒ රටවල කෝටිපතියෝ ඒලගේ කම්පැනිස් හැදිලා තියෙන්නේ. අපේ රටේ නැති වුණාට. ඒක තමයි කාරණය වෙන්නේ නැත්තේ. මට දැනන විදිහට මොකද මම මේ කාලය ඇතුළත මේක මම ආර්ථික විද්‍යාඥයෙක් නුනත් අත්දැකීමෙන් මේ දේ දැකලා තියෙනවා ඇමරිකාව තුළ. එතකොට දැන් මේකෙන් අපිට පේනවා මේක මේ අපේ රටට විතරක් මේ ලංකාවේ මාලිමා ආණ්ඩුව හරි ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව හරි එහෙම නැත්නම් සමාජවාදී සමහර අය කියන විදිහ මම කියන්නේ නිවුස් වල දැක්ක නිසා නෙවෙයි මේ ලෝකේ කොහේ අයටත් එක විදිහටම බලපාලා තියෙනවා. මෙතෙන්දී ලොකු අවාසියක් අපිට කියන දෙයක් නැහැ. මේ තරඟයට හැමෝම මුහුණ දෙනවා. මේ අපි වන්නේ ඇඟලුම් මේ හැමෝම එක විදිහටම මුහුණ දෙනවා. බදු ප්‍රමාණය අනුව. හැබැයි අපිට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපේ නිෂ්පාදන විදම වැඩි. ඇයි අපේ විදුලි බල ගාස් විදුලි බිල වැඩි, වතුර බිල වැඩි, අනිත් පඩි වැඩි. මේ ආර්ථික අර්බුදයත් එක්ක රට නිෂ්පාදනෙම වැඩි වෙලා තියෙන. ඒකට අපිට අපි යවන භාණ්ඩ වල මිල වැඩි. ඒ තරගේ තියෙනවා. ඒක සිසලස්මක් නැතුව තිබිච්ච රට සංවර්ධනය නොකරපු එකේ ප්‍රශ්න තමයි ඒ තියෙන්නේ. ඒක හදාගන්න කාලයක් යනවා. ඒ කාලය තුළ භාණ්ඩ වල නිෂ්පාදනය අඩු කරලා ලයිට් බිල, වතුර බිල, අනිත් යටිතල පහසුකම් වලට යන වියදම් අඩු කරලා මෙන්න මේ නිෂ්පාදන වියදම් අඩු කරොත් අපිට ඒ තරගෙන් බේරෙන්න පුළුවන්. ඒක දීර්ඝකාලීන වැඩක්. දැන් කරන්න වැඩක් තියෙනවා. මේ අපෙන් මම අර මුලින්ම කියු විදිහට අපි ගෙන්නන්නේ ඊටාම සුළු භාණ්ඩ ප්‍රමාණයක් බිලියන 0.4ක්. ඒ නිසා මෙන්න මේ 180ට අඩු කරාට කමක් නැහැ. මොකද ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි යවනවා. මෙන්න මේ 80ට 50 කරොත් මේ 50 මේ 47 එතකොට 80ට 50 කරොත් 44 25 වෙනවා. හරි. එතකොට 10 35ක බද්දක් තමයි අපේ භාණ්ඩ වලට යන්නේ. එතකොට දැන් අනිත් රටවල් සාකච්ඡා කරගෙන අන්නේ ඒ විදිහට යන්න. එතකොට වියට්නාමයේ සාකච්ඡා කරනවා අනිත් රටවල් සාකච්ඡා කරනවා තමන් දෙන බද්ද තමන් අය කරන බද්ද අඩු කරලා මේක අඩු කරගන්න. එහෙනම් අපිත් දැන් කරන්න ඕන මෙන්න මේ 80ට 50ක් 30ක් 40කට බස්ස ගත්තොත් මොකෝ අපි ගෙන්නන්නේ නැහැ වැඩි. අඩු කරගත්තොත් අපිට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන්. මේක ලොකු දෙයක් නෙවෙයි. අනිත් එක මේ ලොකු තරගයක් ඇති වෙන්න මේ තරගේ කාටවත් බලපානවා. මුල් කාලය තුල ඇමරිකාව තුල භාණ්ඩවල අලෙවි අඩු වෙයි. බඩු බිල කියන්නේ භාණ්ඩ මිල හිල යනකොට මිනිසුන්ගේ මිලදී ගැනීම හැකියාව අඩු වෙන නිසා පොඩි මිල අඩුවීමක් ඇති වෙයි. නමුත් පහ වෙනකොට ඒක හරියනවා. ඉතින් අපි මේ දැන් තොරතුරු හොයන්න ඕන. ඉතින් තොරතුරු හොයලා මේකට පිළියම් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න එක. අනිත් එක තමයි මෙන්න මේ බදු අය කිරීම අඩු කරලා කොම්ප්‍රොමයිස් කරලා අපි යවන බගු අපිනේ වැඩි 9 ගුණයකින් වැඩිින් යවනවා. ඒකට මේ ප්‍රමාණය මෙතනින් අඩු කරගන්න. ඉතින් මම හිතනවා මම බලාපොරොත්තු වෙන්නේ මේකෙන් සංඛ්‍යාත්මක දැනුමක්, බදු පිළිබඳව දැනුමක්, පනවන ආනයන බදු පිළිබඳ දැනුමක් ලබා දීලා අපි ජනතාවට ආර්ථික විග්‍රහයක් නෙවෙයි සාමාන්‍ය ජනතාව දැනගත යුතු කාරණා කීපයක් තමයි මම මේ කතා කරේ. ඉතින් මම හිතනවා ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇතේ කියලා. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. ඊළඟ
මේ වගේ වෙනත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු මම නැවතත් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.